පෙරුවන් සරණයි සියලු දෙනාට සුපුරුදු පරිදි අද දවසේදීත් අපි අපේ ධර්ම පුස්තක සාකච්ඡාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් අපි මේ දේශනාව ආරම්භ කිරීම සඳහා කවුරුත් ධර්ම ගෞරවයෙන් යුක්තව নমස්කාරය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි. එතකොට අපි මේ දවස්වල සාකච්ඡා කරන්න අභිධර්ම චන්ද්‍රිකාව කියන ග්‍රන්ථය. ඉතින් අද දවසේදී අපිට පාඩම ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ අපි පස්වන පාඩමේ. ඉතින් මේ පාඩම ටිකක් දිගයි. ඉතින් විනාඩි 40ක් ඇතුළත අපි ඉවර කරගන්නටත් ඕනේ. අපිට කාලය තියෙන විනාඩි 40ක් නිසා මේ Zoom පැකේජ් එකේ. නිසා අපි ඉක්මනටම පාඩම පටන් ගමු. අපි කෝසල මහත්මයාට ආරාධනා කරනවා මේ ධර්ම පුස්තකය කියවන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. පස්වන පාඩම 12 අකුසල් සිත්. අට්ඨදා ලෝභ මූලානි දෝස මූලානි ච ත්‍රිදා මෝහ මූලානි ච ද්වේති ද්වාදස අකුසලාසියුම්. ලෝභ මූලික සිත් 8ක, දෝස මූලික සිත් 2ක, මෝහ මූලික සිත් 2කයි අකුසල් සිත් සියල්ල 12ක් වේ. ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල් හේතු වේ. එයින් ලෝභයේ මුල් කොට ඇත්තෝ ලෝභ මූලිකය. දේශයේ මුල් කොට ඇත්තෝ දෝෂ මූලිකයහ. මෝහය පමණක් මුල් කොට ඇත්තෝ මෝහ මූලිකයහ. ලෝභ මූලික දෝෂ මූලික සිත්වලද මෝහය ඇති බව සැලකිය යුතුය. එයින් ලෝභ මූලික සිත්තට මෙසේය. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික චිත්තය එසේම සසංකාරික චිත්තය. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික චිත්තය එසේම සසංකාරික චිත්තය. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික චිත්තය එසේම සසංකාරික චිත්තය. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික චිත්තය එසේම සසංකාරික චිත්තය. ඔව්. එතකොට පස්වෙනි පාඩම 12 අකුසල් සිද්ද අපි ඊයේ කතා කරානේ මුලින් භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනා පටන් ගත්තේ කුසල ධම්මා කුසල ධම්මා ව්‍යාකතා ධම්මා කියලා මුලින්ම කුසල් සිත් මුල් කරගෙන. නමුත් මේක සංග්‍රහ කරපු අනුරුද්ධ ආචාර්ය පාදයන් වහන්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලේසියට පහසුව සඳහා අකුසල් මේ සිත් මුලින්ම දක්වලා තියෙනවා. ඉතින් අභිධර්මාර්ථ සංග්‍රහය අනුවනේ මේ පොතත් රචනා කරන්නේ අභිධර්ම චන්ද්‍රිකාව. අභිධර්ම චන්ද්‍රිකාවෙත් මුලින්ම කතා කරන්නේ සිත් වලින් අකුසල් සිත් 12. බලමු අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන ගාථාව. අට්ඨදා ලෝභ මූලානි දෝස මූලා නිච ද්විධා මෝහ මූලා නිච ද්වේති ද්වාදසා කුසලාසියෝ. එතකොට මේ ගාථාවට අනුව ලෝභ මූලික සිත් තියෙනවා 8ක්, ද්වේෂ මූලික හේවත් දෝෂ මූලික සිත් තියෙනවා 2ක්, මෝහ මූලික සිත් තියෙනවා 2ක් යනාදී වශයෙන් සියලුම අකුසල් සිත් එතකොට කීයද 12යි. එතකොට අපිට මේ තාක් මේ අනවරාග්‍ර සංසාරේ පුරාවටම යම් තාක් අකුසල් සිත් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ওই 12න් එකක් තමයි. මෙන්න හොඳට තේරුම් ගන්න අපි මොන්න තරම් කෙලෙස් වලට කෙලෙස් ගණන් වශයෙන් ගත්තොත් එimhe 1500ක් වගේ මේ කියනවා දක්වනවා. මේ මොන තරම් කෙලෙස් මොන තරම් අපි කියමු හොරකම් කිරීම වේවා කාමයේ වර්ධව හැසිරීම වේවා මොනවා ගත්තත් මොන තරම් අකුසල් කරත් ආනන්තරීය පාප කර්ම කළත් ඔය සිත් 8න් මේ ඔය සිත් 12න් එකකින් තමයි අකුසල් සිද්ධ කරන්න තියෙන්නේ. ඔය අකුසල් සිත් 12 හැර මේ ලෝකේ වෙන අකුසල් සිතක් නැහැ. මොන තරම් කවුරු මොන සතෙක් වේවා තිරිසනෙක් වේවා මිනිසෙක් වේවා කවුරු වුණත් අකුසල් සිත් කරන්නේ මෙන්න මේ 12න්. එතකොට ලෝභ දෝෂ මෝහ යන මේවා අකුසල් හේතු. හේතු තියෙන්නේ පැය යම් කුසලයක් හෝ අකුසලයක් කරන්න හේතු තියෙන්න ඕනේ. එතකොට ලෝභ දෝෂ මෝහ කියලා කියන්නේ අකුසල් හේතු. එයින් ලෝභය මුල් කොට ඇත්තෝ ලෝභ මූලික යම් අකුසලයක් ලෝභය ප්‍රධාන කරගෙන සිද්ධ කරනවා නම් ඒකට ලෝභ මූලික කියලා හඳුන්වනවා.
ද්වේෂය මූල කොට සිද්ධ කරන්නා වූ අකුසල් දෝෂ මූලික හැවත් ද්වේෂ මූලික සිත් කියලා හඳුන්වනවා. මෝහය පමණක් මූල කොට සිද්ධ කරන්නා වූ අකුසල් ඒ සිත් හඳුන්වනවා මෝහ මූලික සිත් කියලා. එතකොට ලෝභ මූලික, දෝෂ මූලික සිත් ගත්තාම ලෝභය, ද්වේෂය හටගන්නෙත් මෝහය හින්දාම තමයි. එතකොට අවිද්‍යාව හේවත් මෝහය ඒ සිත්වල තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් අර බර විදිහට එහෙමත් නැත්නම් ප්‍රබල විදිහට බලපවත්වන්නේ ඒ ලෝභ සහ ද්වේෂය නිසා ලෝභ මූලික, දෝෂ මූලික කියලා හඳුන්වනවා. මෝහ මූලික ඒවා ගත්තාම ඒවයි ලෝභය, ද්වේෂය නැහැ. ඒවා අඩුයි. ප්‍රබල නැහැ. එතකොට මෝහය තමයි බරපතල විදිහටම තියෙන්නේ. ඒ නිසා මෝහ මූලික සිත්වල මෝහය තමයි වඩා බලවත් වෙන්නේ. එතකොට බලමු. එතකොට සිත් කිව්වානේ වර්ග තුනක්. ලෝභ මූලික සිත් තියෙනවා, ද්වේෂ මූලික සිත් තියෙනවා, මෝහ මූලික සිත් තියෙනවා. ඒකෙන් පළවෙනි සිත් ටික ගන්නවා. මොනවද? ලෝභ මූලික සිත් 8. මොනවද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත අසංකාරික චිත්තය, ඒ වගේම ඒකෙම සසංකාරික චිත්තය. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික චිත්තය තියෙනවා. ඒ වගේම මේකේ සසංකාරික චිත්තය තියෙනවා. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත අසංකාරික චිත්තය තියෙනවා. ඒකෙම සසංකාරික චිත්තය තියෙනවා. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික චිත්තය තියෙනවා. ඒකෙම සසංකාරික චිත්තය තියෙනවා. ඉතින් මේවා දැන් පළවෙනි පාරේ ඉගෙන ගන්න කටියට මේවා එකපාර තේරෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරෙන්නේ නැහැ කියන එක මුලින්ම තේරුම් ගන්න. කාලයක් ඉගෙනගෙන පළවෙනි පාර නෙමෙයි දෙතුන් වතාවක් ඉගෙන ගත්තත් මේ පොතේ මැද හරියට යනකොට තමයි තේරෙන්න පටන් ගන්නේ මොනවද මේ කතා කරන්නේ කියලා. ඒ නිසා මුලින්ම තේරුණත් නැතත් ඉතින් මුල් පාඩම් වලදී අපි නැවත නැවතත් කියනවා තේරුණත් නැතත් සම්බන්ධ වෙලා මේක හොඳට අහගන්න මුලින්ම කනට දාගන්න. පස්සේ අපි විශ්ලේෂණය කරලා තේරුම් ගන්න, දිරව ගන්න උත්සාහ කරමු. හොඳයි. අපි එහෙනම් ඊළඟ කොටස කියවන්න අවධානය යොමු කරමු එහෙනම්. සෝමනස්ස සහගත නම් සන්තෝෂයෙන් යුක්ත භවය. දික්ටිගත සම්පයුක්ත නම් කර්මඵල නොඇදහිීම් සංඛ්‍යාත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත භවය. අසංඛාරික නම් තමා විසින් හෝ අනුන් විසින් කරනු ලබන පූර්ව ප්‍රයෝගයක් අනුබල දීමක් නැතිව ස්වභාවයෙන්ම තියුණු සිතින් කරනු ලබන භවය. මෙසේ යමෙකු කාම මිත්‍යාචාරාදී පාපයක් කරන්නේ සන්තෝෂයෙන් යුක්තව මෙයින් මතු විපාක නොලැබේ යන මිත්‍යා දෘෂ්ටියෙන්ද යුක්තව අනුන් විසින් නොමෙහෙයන ලදුව ස්වභාව තීක්ෂණ වූම සිතින් ඒ පාපය කෙරේද ඔහුට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික නම් පළමුවන අකුසල චිත්තය ලැබෙන්නේය. ඔව් එතකොට දැන් අපි කියවන සිත් 8ක් තියෙනවා කියලා ඒකේ පළවෙනි සිත ගැන ඔන්න විස්තර කරනවා. මොකද්ද කියන එක. දැන් ඒකේ පද තුනක් කියවන්නේ බලන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික කියලා තියෙන පද තුනක්. අන්න ඒ පද ටික තමයි දැන් මුලින්ම විස්තර කරන්නේ. සෝමනස්ස සහගත කියලා කියන්නේ සන්තෝෂයෙන් යුක්ත බවයි. දිට්ඨිගත සම්පයුක්ත කියලා කියන්නේ කර්මඵල නොදැහිම් සංඛ්‍යාත මිත්‍යා දෘෂ්ටින් යුක්ත බව. මේ ලෝකයේ දෙවියන් වහන්සේ මෙව්වා. දෙවියන් වහන්සේගේ කැමැත්තට තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. ඒතකොට කර්මයට තැනක් නැහැනේ. කර්මය හා කර්මඵල විශ්වාස කිරීමක් නැහැ. ඒතර අන්නේ මිත්‍යා දෘෂ්ටින් යුක්ත වීම තමයි දිට්ඨිගත සම්පයුක්ත කියලා හඳුන්වන්නේ. ඊළඟ පදේ මොකද්ද? අසංකාරික. අසංකාරික කියලා කියන්නේ තමා විසින් හෝ අනුන් විසින් කරනු ලබන පූර්ව ප්‍රයෝගයක් අනුබල දීමක් නැතිව ස්වභාවයෙන්ම තියෙනෝ සිතින් කරනු ලබන භාවය. කියන්නේ එක පයින්ම කරනවා. නැවත නැවතත් කල්පනා කරලා හිතින් කලකිරලා ඒක අත්හැරලා දාලා ආපහු කරනවත් නෙමෙයි. කවුරු හරි කීප හින්දා කරනවත් නෙමෙයි. කරන්න හිතුණා කළා එහෙමම. අන්න ඒ විදිහට. කවුරුත් කියලාවත් නැත්නම් Tamanට හිතලා පසු බැහැලා ආපහු කරනවත් නෙමෙයි. හිතීච්ච හැටියෙම සිද්ධ කළා. අන්න ඒව තමයි අසංකාරික කියලා කියන්නේ වැඩි වෙලා යන්න කල හිතීච්ච හැටියෙම කරනවා. මෙසේ යමෙකු ඔන්න උදාහරණයක් කියනවා. යමෙකු කාම මිත්‍යාචාරාදී පාපයක් කරන්නේ ඔන්න කාම මිත්‍යාචාරාදී පාපයක් කරනවා කියන්නකෝ. එතකොට සන්තෝෂයෙන් තමයි කරන්නේ. එතකොට සෝමනස සහගත භාවයේ තියෙනවා. ඒ වගේම මෙයින් මතු විපාක නොලැබේ කියන මිත්‍යා දෘෂ්ටියකින් යුක්තයි. කියන්නේ මේ වගේ දෙයක් කරාට එහෙම විපාකයක් හම්බෙන්නේ
මේ ඔක්කොම තියෙන අපේ ආස්වාදයේ පිණිස කියලා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නවා. ඇති කරගෙන කරනවා. ඒ වගේම අනුන් තමා විසිනුත් නෙමෙයි අනුන් විසිනුත් මේ නොමෙහි යන ලදුව. ඒ කියන්නේ හිතුණා කළා. හිතිච්ච හැටියෙම කළා ආපහු කල්පනා කර ඉන්නේ මේක කරොත් හොඳයිද නරකයිද කවුරු හරි මොනවා හරි කියයිද එහෙම හිතාගෙන ඉන්නේ ස්වභාව තීක්ෂණ වූම සිතින් තීක්ෂණ වූම කියලා කියන්නේ ස්වභාවයෙන්ම ඉක්මනින්ම තියනවෝ සිතින් ඒ පාපේ කරනවා නම් ඔහුට සෝමනස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික නම් පළමුවන අකුසල චිත්තය උපදිනවා කියන එක තමයි කියන්නේ ලැබෙනවා කියලා කියන්නේ අකුසල් සිතින් තමයි සිද්ධ කරන්නේ. හොඳයි. අපි කියවමු බලන්න ඊළඟ පරිච්ඡේදය. දෙවන චිත්තේහි සෝමනස් සහගත බව හා ditthිගත සංපයුක්ත බව යට කී සේමය. සසංකාරික නම් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරනු ලබන පූර්ව ප්‍රයෝග සහිත බවය. හෙවත් අනුන්ගේ මෙහෙයවීමෙන් හෝ තමාම පසුබැසීමෙන් හෝ කරනු ලබන බවය. මෙසේ යමෙකු කාම මිත්‍යාචාරාදියක් කරන්නේ සන්තෝෂයෙන් හා මේන් මතු විපාක නොලැබේ යන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව අනුන් විසින් මෙහෙයන ලදුව හෝ තෙමේම පසුබැස ඒ පාපයේ කෙරේද ඔහුට සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත සසංකාරික නම් දෙවන අකුසල චිත්තය ලැබෙන්නේය. ඔව්. ඔන්න දෙවෙනි අකුසල් සිත් උපදින විදිහ කියනවා. දෙවන චිත්තේ කියපු සෝමනස් සහගත බව උඩ කිව්වා වගේමයි. කලින් සිටි විස්තර කරපු විදිහටමයි සන්තෝෂය. ditthිගත සම්පයුක්ත කියම එකත් අර මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා කියන එක අපි කලින් විස්තර කළේ. ඒ අර්ථයම තමයි කිසිම වෙනසක් නැහැ. සසංකාරික කියන එක විස්තර කරනවා. දැන් ඒකට විතරනේ ඒ දෙවෙනි සිතේ වෙනස් වෙන්නේ. අනිත් දෙක සමානයිනේ. සසංකාරික කියලා කියන්නේ තමා විසින් හෝ අනුන් විසින් හෝ කරනු ලබන පූර්ව ප්‍රයෝග සහිත භාවය. ඒ කියන්නේ අනුන්ගේ හෝ තමාගේ පසුබැසීමෙන් හෝ කරනු ලබන භාවය. උදාහරණයක් කියන එකෙන් තමයි තේරෙන්නේ. යමෙක් කාම මිත්‍යාචාරාදියක් කරනවා. කරන්නේ කොහොමද? සන්තෝෂයෙන් කරන්නේ. ඒ වගේම කලින් වගේම මේන් මත විපාක නොලැබේ කියන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. ඒ වගේ මේක සිද්ධ කරන්නේ Tamanට උවමනාවට නෙමෙයි. එක විදිහක්. Tamanට උවමනාවට නෙමෙයි අනුන් විසින් කියපු හින්දා කරනවා. ඒක තමයි එක ක්‍රමය. අනික එක තමයි මුලින්ම හිතෙලා පස්සේ මගහැරලා පසු බැහැලා ආපහු කරනවා. දැන් මුලින්ම ඔන්න කවුරුත් කියන්නේ නැති අවස්ථාවක් ගන්නකො. කවුරුත් කියන්නේ කාම මිත්‍යාචාරය කරන්න කියලා Tamanටම හිතන. Tamanට හිතුණාන් පස්සේ කල්පනා වෙනවා මේ වගේ දේවල් නම් කරන්න හොඳ නැහැ. ගැළපෙන්නේ මට. මේ වගේ පෞල් පරිසරයක ඉන්න මට මේ වගේ සමාජ මට්ටමක ඉන්න කෙනෙක් වෙන මට මේවා ගැළපෙන්නේ නැහැ කියලා කල්පනා කරනවා. කල්පනා කරෙන් පස්සේ ආපහු කෙලෙස් අධික භාවය නිසා ආපහු හිත නෑ එක්ක ඔහේ කමන්නේ කියලා ඔන්න ආපහු කරනවා. අන්න ඒ විදිහට පසු බැහැලා නැවත කරනවා නම් තමයි යාගේ සිත සසංකාරී භාවයටපත් වෙන්නේ. අනුන් විසින් කරනකොට ඉතින් කොහොමත් වෙන්නේ? Tamanට හිතලා නෙමෙයිනේ කරන්නේ. Tamanට හිතලා නැහැ අනුන් කෙනෙක් ගේ උපක්‍රමයක් මත කරනවා. අන්න එතකොට එයාට සසංකාරික සිතක් තමයි උපදින්නේ. එතකොට මෙන්න මේ විදිහට සන්තෝෂයෙන් ඒ වගේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව අනුන්ගේ මෙහෙයවීමෙන් හෝ තමාගේ පසුබැසීමෙන් හෝ ඒ පාපය සිද්ධ කරනවාද අන්න ඒ පුද්ගලයාට උපදින්නා වූ සිත සෝමනස සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික කියන දෙවෙනි අකුසල සිත. හොඳයි අපි ඊළඟ පරිච්ඡේදයේ කියමු බලන්න. තුන්වන චිත්තේහි සෝමනස්ස සහගත බව යට කී සේමය. ditthිගත විප්‍රයුක්ත නම් මේන් මතු විපාක නොලැබේ යනාදී මිත්‍යා දෘෂ්ටියක් නැති බවය. අසංකාරික ලක්ෂණය පෙර කී සේමය. මෙසේ යමකු කාම මිත්‍යාචාරයක් කරන්නේ සන්තෝෂයෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටික නොවේ. යට කීසේ පූර්ව ප්‍රයෝගයකදු නැතිව ඒ පාපයේ කෙරේ නම් ඔහුට සෝමනස්ස සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික නම් තෙවන අකුසල චිත්තය ලැබෙන්නේය. ඒතර ඔන්න තුන්වන අකුසල සිත ගැන කියනවා. ඒකේ සෝමනස්ස සහගත භාවය කලින් සිතේ කිව්වා වගේම තමයි. වෙනසක් නැහැ. ditthිගත විප්‍රයුක්තය කියලා කියන්නේ මේන් මත විපාක නොලැබේ කියන මිත්‍යා දෘෂ්ටියක් නැහැ. ඒ කියන්නේ බෞද්ධයෙක් කරන පාප කර්ම. අරව ඒතකොට අබෞද්ධයෝ කරන පාප කර්ම. මොකද බෞද්ධයන්ට ඔය කියන කර්මය හා කර්මඵල විශ්වාස කිරීමේ නුවණ තියෙනවනේ කම්මස්සගත ඥානෙ තියෙනවනේ ඒ සම්මා දිට්ඨිය තියෙනවනේ නැතුව නෙමෙයිනේ. එතකොට මේ යන්නේ බෞද්ධයෝ කරන කියන්නේ ධර්මයේ දන්න අය සිද්ධ කරන්නා වූ පාප කර්ම ගැන තමයි මේ කියන්නේ.
විපාක ලැබෙන බව දන්නවා. දිට්ඨිගත විප්‍රයුක්ත. කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් නැහැ. අසංකාරික කියපු එකේ ලක්ෂණ ඉතින් පෙර කිව්වා වගේම තමයි. ඒතකොට යම් කිසි කෙනෙක් ධර්මයේ දන්න කෙනෙක්, කර්මය හා කර්මඵල විශ්වාස කරන කෙනෙක්, කාම මිත්‍යාචාරයක් කරනවා. කොහොමද කරන්නේ? සන්තෝෂයෙන් තමයි කරන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටික නෙවෙයි. කර්මය හා කර්මඵල විශ්වාස කරනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික නෙවෙයි. ඒතර පූර්ව ප්‍රයෝගයක් නැතිව කියන්නේ කලින්ට හිතිච්ච ඵලිය විලාවෙම කරනවා. උදාහරණයක් මත්පැන් බොනවා කියන්නකෝ. හිතුණා බිව්වා. ආන් ඒ වගේ. කාගේවත් පූර්ව ප්‍රයෝගයක් නැතුව ඒ පාපය කරනවා නම් ඔහුට ලැබෙන්නේ මොකද්ද? සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත, අසංකාරික නම් තේවන අකුසල චිත්තය ලැබෙනවා. එතකොට දැන් මේකේ එන්න අකුසලයේ තියෙන බලවත් භාවයත් අඩු වෙනවා කියන එක තේරුම් ගන්නට ඕනේ. පළවෙනි අකුසල සිත තමයි බලවත්ම. සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත, අසංකාරික කියන එක සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික චිත්තේ. ඒ කියන්නේ කර්මය මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව. ඒකයි මිත්‍යා දෘෂ්ටියේ බරපතල වෙන්නේ. කර්මයට තැනක් නැහැනේ දෙවියන් වහන්සේ මේ සියල්ලම සිද්ධ කරනවා කියලා. හරි දෙවියන් වහන්සේගේ බලපෑමෙන් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඊශ්වර එක එක ආගම්වල තියෙන මගේ නම් දන්නෙත් නැහැ සමහරක් ඒවා. ඊශ්වර දෙවියෝ කියයි දෙවියන් වහන්සේ කියයි මහා බ්‍රහ්මයා කියයි. මොකම වෙන මොන හරි වෙන ආගම්වල වෙන වෙන දේවල් හරි කියයි. ආන් ඒ වගේ මොකක් වුණත් කර්මය හා කර්මඵලයේ පිළිබඳ විශ්වාසය එහෙමත් නැත්නම් ඇදහිීම නැතිව හොඳ දෙයක් කරොත් හොඳ විපාක ලැබෙනවා නරක දෙයක් කරොත් නරක විපාක ලැබෙනවා කියන සරල මৌলিক સિદ્ધාන්තය පිළිගන්නේ නැතිව සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විශ්වාසය තියාගෙන කරනවා නම් ඒ තරම් බරපතල අකුසලයක් තවත් නැහැ. ඒ නිසා තමයි මිත්‍යා දෘෂ්ටිය ගොඩාක්ම බලවත් වෙන්නේ. එතකොට මේ වාගේ පළවෙනි සිත් දෙවෙනි සිත් ඒ වගේම දිට්ඨිගත සම්පයුක්තයිනේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයිනේ. එතකොට ඕව අපදින්නේ ඒ කර්මය හා කර්මඵල විශ්වාස නොකරන අන්‍යාගමිකයන්ට තමයි ගොඩක් මේ සිත් පහළ වෙන්නේ. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ බොහෝ විට බහුල වශයෙන්ම බෞද්ධයන්ට. හැම බෞද්ධයන්ටම නෙමෙයි සමහර බෞද්ධයෝ ඉන්නේ තා කර්මය හා විශ්වාස නොකරන අය. ඒ නිසා බෞද්ධ කීප පරියට තේරුම් ගන්න යන්නත් එපා. උපැන්න සාතේගේ බෞද්ධ තිබ්බ කියලා. කොහොම හරි කර්මය හා කර්මඵල විශ්වාස කරනවා නම් එයා සම්මිය දෘෂ්ටිකයි. කර්මය හා කර්මඵල පිළිගන්නේ නැති නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි කියන එක සරල මූලික સિદ્ધාන්තය තියාගත්තා නම් හරි. මොකද සමහරක් අබෞද්ධයි ඉන්නවා බෞද්ධයන්ට වඩා කර්මයේ පිළිබඳ විශ්වාසය තියෙනවා. ඇදහිීම තියෙනවා. දැන් Hindu අය ගත්තොත් එහෙමනම් කර්මය හා කර්මඵල විශ්වාස කරනවාම තමයි. නැතුව නෙමෙයි. මන්න ඒකයි. හොඳයි. අපි කියමු බලන්න ඊළඟ කොටස හතරවෙනි සිත. සතරවන චිත්තෙහි සෝමනස්ස සහගත බවද, ditthිගත විප්‍රයුක්ත බවද, සසංකාරික බවද පෙරකී සේමය. මෙසේ යමෙකු කාම මිත්‍යාචාරාදී පාපයක් කරන්නේ සන්තෝෂයෙන් යුක්තව, මිත්‍යා දෘෂ්ටි නැතිව, අනුන්ගේ නියෝගයෙන් හෝ තමාගේම පසුබැසීමෙන් හෝ ඒ පාපය කෙරේ නම් ඔහුට සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත, සසංකාරික නම් සතරවන අකුසල චිත්තය ලැබෙන්නේය. ඒතර කලින් විස්තර කරපුවා සෝමනස්ස සහගත බව පෙර කිව්වා වගේමයි. දිට්ඨිගත විප්‍රයුක්ත භාවයත් ඒ වගේම තමයි. සසංකාරික බවත් අර කීප අර්ථයෙන්ම තමයි. ඒතකොට මේකේ මොකද එහෙනම් උදාහරණයක් දෙනවා. යම් කිසි කෙනෙක් කාම මිත්‍යාචාරයක් කරනවා සන්තෝෂයෙන් තමයි කරන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටියක් නැහැ. මේකට විපාක හම්බෙන්න බව හොඳ ආකාරම දැන තමයි මේ අකුසලයේ කරන්නේ. හැබැයි මේක කරන්නේ අනුන්ගේ නියෝගයෙන්. Tamanට ඕමනාවට කරනව නෙමෙයි වෙන කෙනෙක්ගේ නියෝගයෙන්. එහෙමත් නැතිනම් Tamanට මුලින්ම හිතලා පස්සේ අත්හැරලා දාලා පසු බැහැලා ආපහු අර කෙලිස් බලවත් භාවය නිසා ආපහු කරනවා. අන්න ඒ වගේ. එතකොට අනුන්ගේ නියෝගයෙන් හෝ Tamanගේ පසුබැසීමෙන් හෝ ඒ පාපේ කරනවා නම් එතකොට ඒ පුද්ගලයාට පහළ වෙන්නේ සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත, සසංකාරික නම් හතරවන අකුසල් සිත. හොඳයි අපි ඊළඟ සිත කියවමු බලන්න එහෙනම්. පස්වෙනි සිත. පස්සන චිත්තේහි උපේක්ඛා සහගත නම් සොම්නසුත් නොය, දුම්නසුත් නොය, මධ්‍යස්ථ වේදනාවෙන් යුක්ත භවය. ditthිගත සම්පයුක්ත අසංකාරික ලක්ෂණ පෙරකී සේමය. මෙසේ යමකු කාම මිත්‍යාචාරාදී පාපයක් කරන්නේ උපේක්ෂාවෙන් යුක්තව, මිත්‍යා දෘෂ්ටිකව ලාහෙලා ඒ පාපයේ කෙරේද ඔහුට උපේක්ඛා සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික නම් පස්සන අකුසල චිත්තය ලැබෙන්නේය. ඔව්. ඒතර පස්වෙනි චෛත්‍ය උපේක්ඛා සාගත කියලා කියන්නේ හිත බොහෝ සතුටොත් නෑ දුකකුත් නෑ. මධ්‍යස්ථයි. මෙදහත් භාවයෙන් මහා සතුටකුත් නෑ පාපේ කරා කියලා ලොකු දුකකුත් නෑ මෙදහත් සිතින් තමයි කරන්නේ.
දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික ලක්ෂණ ඉතින් පෙර සිත්වල විස්තර කළා වගේම තමයි. එතකොට මේ යම්කිසි පුද්ගලයෙක් කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. හැබැයි ඉතින් ලොකු සතුටක් නැහැ එහෙම කාමයේ වර්ධව හැසිරුණා කියලා නිකන් ඔහේ කරනවා ඉතින්. හැබැයි මිත්‍යා දෘෂ්ටිකව තමයි කරන්නේ. ඒ වගේම තමයි ලාහෙලා. ලාහෙලා කියන්නේ වහ පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැතිව කරනවා. හැබැයි මහා සතුටක් හිතේ නැහැ. බොහොම මධ්‍යස්ථයිති ඕක වුණත් එකයි නැතත් එකයි වගේ මට්ටමේ. ඒකට ඒ වගේ කෙනෙක්ට පහළවන්නා වූ අකුසල් සිත මොකද්ද? උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුක්ත, අසංකාරික කියන අකුසල සිත තමයි එයාට උපදින්නේ. හොඳයි. අපි 6 වෙනි හිත කියමු බලන්න. සවන චිත්තේහි උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික යන ලක්ෂණ තුන පෙරකීසේය. එසේ යමක උපේක්ෂාවෙන් යුක්තව මුත්‍යා දෘෂ්ටිකව තමා විසින් හෝ අනුන් විසින් මෙහෙයවන ලදුව කාම මිත්‍යාචාරාදී පාපයක් කෙරේද ඔහුට උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික නම් සවන අකුසල චිත්තේ ලැබෙන්නේය. ඔව්. 6 වෙනි චිත්තේ උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුක්ත, සසංකාරික කියන ලක්ෂණ ඉතින් පෙර කිව්වා වගේම තමයි. යමෙක් උපේක්ෂාවෙන් යුක්ත වන උපමාවක් උදාහරණයක් කියනවා. යමෙක් උපේක්ෂාවෙන් යුක්ත කියන හිතේ මහා සතුටක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකව මේවට විපාක නැහැ. මේවා කරාට පෞ සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතාගෙන තමා විසින්ව අනුන් විසින් මෙහෙයන ලදුව. කියන්නේ වහාම කරන්නේ ඉතින් ඔහේ වෙනි කෙනෙක් කියන නිසා ඔහේ කාම විත්‍යා කාමයේ වර්ධව හැසිරීම සිද්ධ කරනවා. එතකොට එයාට ඇතිවෙන්නා වූ සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික නම් 6 වෙනි අකුසල සිත තමයි එයාට උපදින්නේ. හොඳයි. අපි 7 වෙනි සිත කියමු බලන්න. සත්වන චිත්තේහි උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික යන ලක්ෂණ තුනම පෙරකීසේය. එසේ යමක උපේක්ඛාය යුක්තව මිත්‍යා දෘෂ්ටික නොවේ උත්සාහවත් පාප කර්මයන් කෙරේද ඔහුට උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික යන සත්වන අකුසල චිත්තේ ලැබෙන්නේය. ඔව් 7 වෙනි චිත්තේ උපේක්ඛා සහගත භාවය, දිට්ඨිගත විප්‍රයුක්ත භාවය, අසංකාරික යන භාවය කලින් කියපු විස්තරේම තමයි තියෙන්නේ. එතකොට ඒකට උදාහරණයක් දෙනවා. යම්කිසි කෙනෙක් උපේක්ෂාවෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටික නෙවෙයි. කියන්නේ කර්මය හා කර්මඵලය පිළිගන්න කෙනෙක්. එතකොට එයා උත්සාහවත්ව තමයි මේ පාප කර්මය කරන්නේ. කියන්නේ ආපු හිතිච්ච ඵලයට කරන්නේ කීප වතාවක් කල්පනා කරලා මේක කරන්න ඕනිද නැද්ද? ගණන් ගන්නෙත් නැතුව ආපහු අර කෙලෙස් වල බලවත් භාවය නිසා ඉතින් නැත්නම් අනික් කෙනාගේ මෙහෙයවීම නිසා කරනවා. එතකොට එයාට සිද්ධ වන්නා වූ අකුසලයේ උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්‍රයුක්ත, අසංකාරික එතන උත්සාහවත්වනේ මිත්‍යා දෘෂ්ටික නව උත්සාහවත්ව කියලා කියන්නේ ඕනවට එපාවර නෙමෙයි වහාම කරන්නේ. එතන විස්තරي වැරදුනා. වහාම කරන්නේ. වහාම සිද්ධ හිතිච්ච හැටියෙම සිද්ධ කරනවා ගිහිල්ලා. එතකොට එයාට පහළ වෙන්නේ උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්‍රයුක්ත, අසංකාරික කියන 7 වෙනි අකුසල සිත තමයි එයාට උපදින්නේ. හොඳයි අපි ඊළඟ සිත කියවමු බලන්න. අටවන චිත්තේහිද උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරිකයන් ලක්ෂණ තුන පෙරකීසේය. යමකු කාම මිත්‍යාචාරාදී පාපයක් කරන්නේ උපේක්ෂාවෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටික නොවේ. අනුන් විසින් මෙහෙයන ලදුවේ හෝ තෙමේම පසුබැස. ඒ පාපයේ කෙරේද ඔහුට උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික යන අටවන අකුසල චිත්තය ලැබෙන්නේය. වේදනා, දිට්ඨි, සංඛාර යන අංග තුنين මේ සිත් 8 ආකාරයකට බෙදී ගිය බව දත යුතුය. ඒතර 8 වෙනි සිත. ඒකේ තියෙන උපේක්ඛා සහගත භාවය, දිට්ඨිගත විප්‍රයුක්ත භාවය, සසංකාරික කියන ලක්ෂණ පෙර විස්තර කළා වගේම තමයි වෙනසක් නැහැ. ඉතින් උපමාවක් උදාහරණයක් දෙනවා. යම් කිසි පුද්ගලෙක් කාමයේ වර්ධව හැසිරෙනවා. හැබැයි උපේක්ෂාවෙන් කරන්නේ මහා සතුටක් නැහැ හිතේ. මිත්‍යා දෘෂ්ටිකව නෙමෙයි යාට දානවා. ඉතින් මේකට ඉතින් අනිවාර්ය විපාක හම්බෙනවම තමයි කියලා. ඒ අවබෝධයක් තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් Tamanට උමනාවෙන් කරනවා නෙමෙයි කවුරු හරි කියපු නිසා. එහෙමත් නැත්නම් මුලින්ම Tamanට හිතුණත් ආපහු අත්හැරලා දාලා පසුබෑලා නෑ කරන්නේ කියලා හිතලා නමුත් කෙලෙස් වල බලවත් භාවය නිසා හෝ වෙන යම් මොනයම් හේතුවක් නිසා හෝ පසු බැහැලා ආපහු ඒ පාපේ කරනවා නම් අන්න ඒ පුද්ගලයාට පහළ වෙන්නේ උපේක්ඛා සහගත දිට්ඨිගත විපයුක්ත සසංකාරික කියන 8 වෙනි අකුසල චිත්තය. ඒතර මෙන්න මේ කියන විදිහට වේදනා ભેදයෙන්, දිට්ඨි ભેදයෙන්, සංඛාර කියන ભેදයෙන් කියන මෙන්න මේ අංග තුනෙන් සිත්
සිත් 8 ආකාරයකට බෙදලා යනවා. එතකොට වේදනා කීයක් තියෙනවද මේකේ? වේදනා වර්ග දෙකයි. සෝමනස්ස වේදනාවයි උපේක්ඛා වේදනාවයි. දිට්ඨි ගත්තොත් කීයද? දිට්ඨිගත සම්පයුත්ත, දිට්ඨිගත විප්පයුත්ත. සංකාර ගත්තොත් සංකාර වශයෙන් ගත්තොත් කීයද? සසංකාරික අසංකාරික. එතකොට දෙවරක් දෙක. කීයද? දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි. දෙකේ ගණය. එතකොට ඔන්න ඔය විදිහට තමයි 8 ආකාරයකට ලෝභ සහගත අකුසල් සිත් ටික පහළ වෙන්නේ. හොඳයි. අපි එහෙනම් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. අකුසල් සිත් 12 කොටස් වශයෙන් බෙදනු. අන්න බෙදන්න බලන්න. ලෝභ මූලික සිත් 8යි, දෝෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. ඔව්. හරි. එතකොට ලෝභ මූල සිත් 8 කවරේද? සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත, එසේම සසංඛාරික සිත, සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත අසංඛාරික සිත, එසේම සසංඛාරික සිත, උපේක්ඛා සහගත, ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත, එසේම සසංඛාරික සිත, උපේක්ඛා සහගත, ditthිගත විප්‍රයුක්ත අසංඛාරික සිත, එසේම සසංඛාරික සිත. ඔව්. තුන්වෙනි ප්‍රශ්නය. එයින් අසංකාරික සිත් කෙතෙක්ද? ඔව්හු කවරහුද? අසංඛාරික සිත් 4යි, සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත, ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත, ditthිගත විප්‍රයුක්ත අසංඛාරික සිත. ඔව්. හරි. බලමු හතරවෙනි ප්‍රශ්නය. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරක යන අංග තුන විස්තර කරන්න කියලා කියනවා. විස්තර කරමු බලන්න එහෙනම්. සෝමනස්ස සහගත නම් සන්තෝෂයෙන් යුක්ත බවයි, ditthිගත සම්පයුක්ත නම් කර්මඵල නොපිළිගැනීමෙන් යුතු මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත බවයි, අසංකාරික නම් තමාගේ හෝ අනුන්ගේ පූර්ව අනුබලයකින් තොරව තියුණු සිතින් කරන බවයි. ඔව් ඒක හරි. පස්වෙනි ප්‍රශ්නය. උපේක්ඛා යනු කිම? මොකද්ද උපේක්ඛාව කියන්නේ? සොම්නස් හෝ දොම්නස් ස්වභාවය නොව සිතේ ඇති මධ්‍යස්ථ බවයි. හරි. හයවෙනි ප්‍රශ්නය. අටවන සිත ලැබිය හැකි ආකාරය දක්වන්න කියලා කියනවා. උපේක්ෂාවෙන් යුතුව මිත්‍යා දෘෂ්ටික නොවි තෙමේම පසුබැස හෝ අනුන් විසින් මෙහෙයවන ලදුව කිරීමෙනි. ඔව් හරි. එතකොට උපේක්ෂාවෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටික නොවි. එතකොට තමා විසින් පසුබෑල හෝ තවත් කෙනෙක්ගේ උත්සාහවත් කිරීමෙන් සිද්ධ කිරීමෙන් මෙයට වෙන හිත උපදිනවා. හත්වෙනි එක බලමු. හත්වෙනි ප්‍රශ්නය. මේ සිත් අෂ්ට විධව කොමකින් බෙදී ගියේද? වේදනා, දිට්ඨි, සංඛාර ભેදයෙන්. ඔව් අන්න ඒ කියන වේදනා දිටි සංඛාර ભેදෙන් තමයි අෂ්ටවිධ භාවයටපත් උනේ. එතකොට බලන්න මෙන්න මේකේ අපි විශේෂයෙන් දැන් බෞද්ධයන් විතර දැනගත යුතු විශේෂ කාරණාව තමයි ඔය කියන විදිහට දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන එක බොහොම බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් අකුසලයේ බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැත්නම් අකුසලයේ බලවත් භාවය අඩු වෙනවා. ඒක අඩු බලයක් තමයි තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් අද දවසේදී සාකච්ඡාව නිමාවටපත් කරනවා. අද දවසේදී සාකච්ඡා කරපු කාරණා අනුව මේ අයට මොනවද අහන්න තියෙනවා නම් ඔන්න අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. විනාඩි 10ක පමණ විනාඩි 9ක පමණ කිටි කාලයක් තියෙනවා මට ප්‍රශ්න අහන්නට. ඔව් කාට හරි මොනවද අහන්න තියෙනවද අන්මියුට් කරන්න පුළුවන් දැන් මේ අයට. නොතේරුණු දෙයක් පැටලි සහගත දෙයක් තියෙනවද අද පාඩමේ? නෑ නේද? හොඳයි. එහෙනම් අපි අද දවසේදී පාඩම දේශනාව නිමාවටපත් කරමු. ඊට කලින් අපි දිව්‍යයන් සහිත ලෝකයාට මේ පින්පෙත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, සියලු දෙනාට පෙරවන් සරණයි.